Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ අපි අපේ බබා වෙනුවෙන් කරපු විශේෂ වැඩක් ගැන. මේක අපේ බබා ලැබෙන මාස 2කට විතර කලින් තමයි අපි කරේ. ඉතින් මේ vlog එක බලන්නේ pregnant අම්මා කෙනෙක් නම් නැත්නම් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මම හිතනවා මේ vlog එකට ගොඩක් කැමති වෙයි ආස වෙයි කියලා. ඉතින් ඉස්සරහට අපි ඒ ගැන කතා කරන ගමන් දැන් vlog එක පටන් ගමු. අපි මේ යන්නේ අනුරාධපුරයට. මට අනුරාධපුරේ ගියාම ලොකු ආසාවක් තිබුණා වව්මාළුත් එක්ක බත් කන්න. ඉතින් අපි මෙන්න මේ කඩේට ගියා. අපේ හස්බන්ඩ්ගේ යාළුවෙක් තමයි කිව්වේ මේ කඩේ කෑම රසයි කියලා. ඉතින් මේකේ එයාලා තමයි කෑම බෙදලා දෙන්නේ. ඒ වුණාට මම ප්‍රෙග්නන්ට් නිසා මට chance එකක් හම්බුණා මම කැමති විදියට බෙදාගෙන කන්න. ඉතින් මේ කෑම එක මෙහෙම ලස්සනට පේනවා වගේම හරිම රසයි. මමත් හරිම ආසාවෙන් කෑවා. කෑම කාලේ ඉවර වෙලා අපි පිටත් උනේ අපි ඉන්න තැනට. අපි මෙතනට එද්දි දවල් 2 විතර වුණා. ඊට පස්සේ ටිකක් රෙස්ට් එකේ හැම ඉඳලා ආයෙමත් හවස 5ට විතර අපි පිටත් උනේ අනුරාධපුර ටවුන් එකට. ඉතින් අනුරාධපුර ටවුන් එකේ ෆුඩ් සිටි එකට තමයි අපි මේ යන්නේ. හෙට ඕන කරන දේවල් ටිකක් ගන්න. අපි හෙට හිතාගෙන ඉන්නවා කිරිපිඩු හදලා පූජා කරන්නයි තව චූටියට කඩලා දන්සලකුත් දෙන්න. ඉතින් ඒකට ඕන කරන දේවල් තමයි මේ ගන්නෙ. අපි ඒ කොළඹදී ඕන කරන දේවල් ටිකක් ගත්තා. ඉතින් අඩුපාඩු ටික තමයි දැන් මේ බලලා ගන්නෙ. ඕන කරන දේවලුත් අරගෙන අපි මේ අදත් යන්නේ රුවන්වැලි සෑය වඳින්න. දැන් අපි හෙටත් යනවා කිරිපිඩු හදාගෙන රුවන්වැලි සෑය වඳින්න. ඒ වුණාට අපි මේ වෙලාවෙත් යනවා කියලා හිතුවා. මොකද හෙට අවුවත් එක්ක ඇවිදින්න එහෙම අමාරු වෙයි කියලා හිතුණා. මේ වෙලාවට ඉතින් අවුවත් නැහැනේ නිදහසේ ඇවිදලා කළා වැඳලා එන්න පුළුවන්. ඒක නිසා අපි රුවන්වැලි සෑය වැඳලා ඊට පස්සේ ජයශ්‍රී මහ බෝධිය වඳින්න ගියා. දැන් මේ පහන් හඳුන් කුරු පත්තු කරලා අපි මේ යන්නේ ජයශ්‍රී මහ බෝධිය වඳින්න. රාට රුවන්වැලි සෑය හරිම ලස්සනයි. ඉතින් මෙන්න මෙතන පිරිසක් එකතු වෙලා පහන් පත්තු කරලා මෙන්න මෙහෙම ලස්සනට ධර්ම චක්‍රය හදලා තිබ්බා. වැඳලා එහෙම ඉවර වෙලා අපි ආයෙමත් පිටත් වුණා කෑමට. ඉතින් අපි කෑම කන්න තැනක් බලද්දී අපිට අනුරාධපුර ටවුන් එකේම වගේ මෙන්න මේ රෙස්ටෝරන්ට් එක හම්බුණා. මෙතන හරිම පිරිසිදුයි කෑමත් රසයි. ඉතින් එතනින් කෑම කාලා ඉවර වෙලා අපි ආයෙමත් පිටත් වුණා ඉන්න තැනට. දැන් වෙලාව 9:00 හරියටම. ඉතින් අපි ඉන්න තැනට ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා හෙට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න තමයි මේ හැදුවේ. ඉතින් මම කිව්වනේ අපි හිතන් ඉන්නවා හෙට උදේට කිරිපිඩු පූජාවයි පොඩි කඩලා දන්සලකුයි දෙන්න කියලා. ඉතින් හස්බන්ඩ්ුයි මායි දෙන්නම දැන් මේ එකතු වෙලා ඒකට ඕන කරන දේවල් තමයි ලෑස්ති කරන්නේ. දැන් මේ කඩලා ටෙම්පරාදුවට ඕන කරන දේවල් ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා අදම. නැත්තම් හෙට උදේම නැගිටලා ඔක්කොම කරගන්න අමාරු වෙයි කියලා හිතුණා. මොකද කඩලා එහෙම තඹ ගන්නත් වෙලා යනවනේ. ඉතින් ඒ වගේම මටත් ඉතින් එක දිගටම වැඩ කරන්නත් ටිකක් අමාරුයි. ඒක නිසා ඒ ඕන කරන දේවල් ඔක්කොම රෑම ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ඔය විදිහට අවශ්‍ය කරන දේවල් ඔක්කොම හදාගෙන ඒවා ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ අපි කඩලා දාලා දෙන්න ගත්ත ඒ භාජන ටිකත් සෝදලා ඒ ටිකත් පොඩ්ඩක් වේලෙන්න මේ විදිහට වහලා තිබ්බා. ඉතින් ඔය ටිකක් තියලා අපි නිදාගෙන ආයෙමත් නැගිට්ටේ පාන්දර 4ට. අපි හිතාගෙන ඉන්නේ උදේ 6ට වගේ රුවන්වැලි සෑයට ගිහිල්ලා කිරිපිඩු පූජා කරන්න. ඉතින් අපි මුලින්ම සහල් ටික තැඹිලි වතුරෙන් සෝදලා ඊට පස්සේ තැඹිලි වතුරෙන්ම ඒක ලිපේ තිබ්බා. ඉතින් ඔය ගමන් කඩලා ටිකක් තැඹෙන්න තිබ්බා. ඉතින් සහල් ටික හොඳට තැඹිලා එද්දී අපි ෆ්‍රෙෂ් මිල්ක් වලින් තමයි ඊට පස්සේ මේ කිරි බත් එක හදාගන්නේ. ඉතින් එහෙම තැඹුණාට පස්සේ මෙන්න මේ වගේ පාත්‍රයකට දාගෙන මෙහෙම ලස්සනට මේක තුනී කරගෙන හදාගන්නවා. ඒ විදිහට හදාගත්ත කිරිපිඩු පාත්‍රයට උඩින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ප්ලම්ස් තියලා හැම ලස්සනට සරස ගන්නවා.
අපි දැන් මේ ලෑස්ති වෙන්නේ කඩල තෙම්පරාදුව හදාගන්න. ඉතින් අපි මෙතනදී කඩල කිලෝ 3ක් ගත්තා. අපිට ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ කඩල කිලෝ 3කින් කොච්චර කඩල කප්ස් ප්‍රමාණයක් හදාගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අපි මේ කප්ස් 60ක් වගේ ගෙනාවා. ඒ 60න් අපිට පුළුවන් වුණේ කප්ස් 50ක් වගේ හදාගන්න. ඉතින් මේ විදිහට හදාගත්ත කප්ස් ටික අපි මෙන්න මේ බෑග් එකට පිළිවෙලට අඩු කරගත්තා අපිට ලේසි වෙන්න. එතකොට අපිට මේ බෑග් එකම එතනට අරන් ගිහිල්ලා කට්ටියට බෙදන්න පුළුවන් නේ. මම නම් ටිකක් බයෙන් හිටියේ මේ ටික හදලා ඉවර වෙනකම්ම. මොකද සාමාන්‍යයෙන් කඩල එහෙම තැම්බෙන්න ටිකක් වෙලා යනවා. සමහරවිට තැම්බෙන්නෙත් නෑ. ඔය වගේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් අපිට ප්‍රෙෂර් කුකර් එකක් තිබ්බෙත් නෑ මෙහි. සාමාන්‍ය භාජනවල තමයි හදාගත්තේ. ඒ වුණාට කිසිම කරදරයක් නැතුව හදාගන්න පුළුවන් වුණා. ඉතින් හරිම සතුටුයි මට නම්. පොඩ්ඩක් තමයි ඒ වුණාට ලස්සනට පිරිසිදුවට කරගන්න පුළුවන් වුණ එක ගැන හරිම සතුටුයි. ඉතින් මේ හැමදේම හදාගෙන ඉවර වෙලා අපි දැන් මේ උදේම පිටත් වෙන්නේ රුවන්වැලි සෑය වඳින්න. ඉතින් ඒ යන ගමන් අපි මේ අතරමඟ හම්බ වෙනවා මල් ගන්න. ඒ තැන් වලින් අපි මලුත් ගත්තා. මොකද අපි ඊයේ ගත්තේ රුවන්වැලි සෑය ළඟින්ම ශ්‍රී මහා බෝධිය ළඟින්ම වගේ. ඒ තැන් වල ගොඩක් ගණන් මල්. ඉතින් මේ මගින් තියෙනවා ගන්න මල් ගොඩක් ගන්නත් පුළුවන්. ඒ ඇන්ටිලා ගාව ගානත් අඩුයි. ඊට පස්සේ අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා මුලින්ම පහන් හඳුන් කූරු පත්තු කරලා පූජා කරන දේවල් තමයි මේ ලෑස්ති කරගන්න හදන්නේ. ඉතින් අපි මේ ලෑස්ති කරගන්නේ ගිලන්පස එක. අපි ගිලන්පස විදියට පැන් කිරි තැඹිලි තමයි ලෑස්ති කරගත්තේ. ඉතින් ඒ ටිකත් ලෑස්ති කරගෙන අපි හදාගෙන ආපු කිරිපිඩු පූජා කරලා ඊට පස්සේ ගිලන්පස මල් මේ විදිහට හදාගෙන පූජා කරා. ඒ කරලා ඉවර වෙලා අපි රුවන්වැලි සෑය ඉස්සරහා ටිකක් ඉඳගෙන රුවන්වැලි සෑය වැන්දා. ඉතින් කොච්චර සෙනග හිටියත් මෙතන ඉඳගෙන ඉද්දි පුදුම නිදහසක් දැනෙන්නේ. ඒක ගියපු කෙනෙක් නම් දන්නවා ඇති. වැඳලා ඉවර වෙලා අපි ආයමත් වාහනේට ගියා. අපි හදාගෙන ආපු කඩල් ටික ගේන්න. ඉතින් කඩල් ටික නම් තප්පර ගානෙන් වගේ ඉවර වුණා. මොකද අපි හදාගෙන ආපු ප්‍රමාණයත් පොඩ්ඩයි. ඒ වුණාට රුවන්වැලි සෑය වඳින්න ආපු පිරිස නම් ගොඩාක් හිටියා. ඉතින් මට හිතුණා අනේ තව ටිකක් තිබ්බනම් කොච්චර හොඳද අනිත් අයටත් බෙදන්න කියලා. ඉතින් ඔය විදියට තමයි මේ දවස් එක ගෙවුනේ. ඉතින් මේ දේවලුත් ඉවර කරගෙන අපි කෑම කාලා ඉන්න තැනට යද්දි උදේ 9 විතර වුණා. ඊට පස්සේ ටිකක් වෙලා රෙස්ට් එකේ ඉඳලා අපි දැන් මේ ගෙදර යන්න තමයි පිටත් වෙන්නේ. ඉතින් මට හිටපු තැනින් ඒ තැන බලාගන්න හිටපු කෙනා දිවුල් වගේක් දුන්නා. ඉතින් ඒ ටිකත් අරගෙන දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මං හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බලන්න නැති කියලා. ඔයාලට හිතෙන දේත් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. ආයෙමත් ලස්සන vlog එකකින් ඉස්සරහට හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.